Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද නම් අරගෙන ආවේ ඔයාලා ඉල්ලපු තව වීඩියෝ එකක්. ඔයාලා මගේ කලින් වීඩියෝ එකේ දාලා තිබ්බ මීරා එක හදන විදිහ අහපු නිසා ඔන්න මම මේ වීඩියෝ එක අරගෙන ආවා. හරි දැන් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මේකට ඔයාලට ඕනි වෙනවා මිරර් එකක්. ඒ මිරර් එක ප්ලාස්ටික් වලින් කවර් කරලා තියෙන්න ඕනේ නැහැ. මට ප්ලාස්ටික් වලින් කවර් කරපු නැති එකක් හොයාගන්න බැරි වෙච්ච නිසා මම මේක ගත්තා. ඔයාලට පුළුවන් නම් මේකට ප්ලාස්ටික් වලින් කවර් කරපු නැති මිරර් එකක් ගන්න. මේකට ඕනේ වෙනවා ෆෝම් ක්ලේ. මේ තියෙන්නේ normal ක්ලේ එක නම් නෙවෙයි. මේ තියෙන්නේ ෆෝම් ක්ලේ. මේව ඔයාලට දැන් බුක් ෂොප් වලින් ගන්න පුළුවන්. මේකේ පැකට් එකේ ගහලා තියෙන්නේ නම් සුපර් ක්ලේ කියලා. ඔයාලා බුක් ෂොප් එකකට ගිහිල්ලා හරියට බලලා ගන්න. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට ලොකු පොඩි ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ක්ලේ එකක් තමයි මේ. සුපර් ග්ලූ හරි හොට් ග්ලූ හරි. සුපර් ග්ලූ වලට වඩා නම් හොට් ග්ලූ එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මේකට සුපර් ග්ලූ වෙනුවට හොට් ග්ලූ තියෙනවා නම් හොඳයි. මම ගාව හොට් ග්ලූ ගන්න එකක් තියෙනවා. ඒකේ ස්ටික් ඉවර වෙලා නිසා මම ගත්තේ සුපර් ග්ලූ. ඔයා කිසිම කවර් එකක් කරපු නැති මිරර් එකක් ගන්නවා නම් ඒකට ස්ටෑන්ඩ් එකක් හදා ගන්න ඕනේ වෙනම. ඔයා ටේබල් එකක වගේ එක තියා ගන්නවා නම් ස්ටෑන්ඩ් එකක් හදා ගන්න ඕනේ. තව මම මේකට පීරිසියක් ගත්තා. තව දෙයක් මේක හදන්න කලින් අපේ අත් හොඳටම පිරිසිදුව තියෙන්න ඕනේ. මොකද චූටි හරි දූවිල්ලක් තිබ්බොත් ඒකේ ඉක්මනින්ම ඇලෙනවා. ඒක අයින් කරන්නත් බෑ ඒ ක්ලේ එකේ ඇලුනහම. ක්ලේ පැකට් එකේ මෙන්න මේ වගේ ටූල්ස් හම්බෙනවා. ඒක නිසා ක්ලේ එක හදන්න හරිම ලේසි. ඒ ටූල්ස් උත් තියෙන නිසා මතක තියාගන්න මේ ක්ලේ එක හදපු ගමන් අපිට ඒක අලවන්න බෑ. මේක චුට්ට වෙලාවක් තියන්න ඕනේ. එතකොට ටිකක් හයි වෙනවා. ඊට පස්සේ දවසක් විතර යද්දි සම්පූර්ණයෙන්ම හයි වෙනවා. දැන් අපි මේක හදමු. මේක හදන්න හරිම ලේසි. ඕනම කෙනෙක්ට මේක හදන්න පුළුවන්. මේ වගේ රවුන්ඩ් කරගන්න තියෙන ක්ලේ චුට්ටක් අරගෙන normal අපි අත් වලින් රවුන්ඩ් කරන විදිහට මේකෙන් රවුන්ඩ් පහක් හදා ගන්න ඕනේ. බෝල පහක් හදා ගන්න ඕනේ. හරිම ලේසියෙන් මේ වගේ රවුන්ඩ් කරගන්න පුළුවන් අපිට. ඔයාලට ලයිට් කලර්ස් අවශ්‍ය නම් මේකේ තියෙන කලර්ස් එක්ක මික්ස් කරගෙන ඔයාලට ඒ කලර්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ බේබි පින්ක් වගේ අවශ්‍ය නම් මේකේ තියෙන පින්ක් කලර් එකයි වයිට් කලර් එකයි මික්ස් කරලා අපිට බේබි පින්ක් හදා ගන්න පුළුවන්. ඒ වගේ එක ලයිට් කලර්ස් ඔයගලන්ට හදා ගන්න පුළුවන්. මට ඕනේ පින්ක් වලින් හදන්න. මම ඒක නිසා මේ පින්ක් එකෙන්ම හැදුවා. මෙන්න මේ වගේ ඔයාලා හදාගත්ත බෝල පහ එකට එකතු කරලා ඔය පැකට් එකේ තියෙන ටූල් එකකින් හරි නැත්නම් ඔයාලා ගාව තියෙන කටුවකින් හරි මෙන්න මේ වගේ චූටියට ලයින් එකක් හදාගන්න. ඊට පස්සේ ඔයා මේ මලේ මැද්දට දාන්න කැමති කලර් එකකින් රවුමක් හදාගෙන බෝලයක් හදාගෙන ඒක මැද්දෙන් තියන්න. ඒ බෝලේ අනිත් වටේ තියෙන බෝල වලට වඩා ටිකක් චූටි වෙනවා නම් ගොඩක් ලස්සනයි. මේක මම පළවෙනියටම හදපු එක නිසා ඒක ටිකක් ලොකු වුණා. මෙන්න මෙහෙම තමයි මගේ පළවෙනි ෆ්ලවර් එක මම හදාගත්තේ. දැන් මම ෆ්ලවර්ස් වලින් විතරක් මිරර් එක හදන නිසා මේ වගේම ෆ්ලවර්ස් එක පාටින් තව ටිකක් හදාගන්න හිතුවා. දැන් මේ මම හදන්නේ white උයි blue උයි එකතු කරලා light blue හදාගන්න. ඒත් මට ඒකට white මදි වුණා. ඒක ලා පාට උනේ නැහැ. ඊට පස්සේ ඒ කලර් එකෙන්ම මම හැදුවා. මම ආසම මේ මික්ස් කරන කොටසට ඒක හරියට ස්ලයිම් එකක් වගේ. හරි මෙන්න මේ විදිහට තමයි මම මගේ ෆ්ලවර්ස් ටික හදාගත්තේ. මුලින්ම ටිකක් හදලා බැලුවා මේකට මැච් වෙයිද කියලා බලන්න. ඒක මුලින්ම අලවලා තමයි මම ඊටු ටික හදන්න ගත්තේ. හරි දැන් අපි යමු අලවන්න. මම ඔයගලන්ට කලින් කිව්වනේ සුපර් ග්ලූ හරි හොට් ග්ලූ හරි පාවිච්චි කරන්න කියලා. මම පාවිච්චි කරේ නම් සුපර් ග්ලූ. මගේ හොට් ග්ලූ වල ස්ටික්ස් ටික ඉවර වෙලා තිබ්බේ. ඒක නිසා මම සුපර් ග්ලූ පාවිච්චි කරේ. හැබැයි ඔයාලා සුපර් ග්ලූ පාවිච්චි කරනවා නම් මිරර් එකට චුට්ටක් දාන්න. චූට්ටක් දාලා අලවන්න. මොකද ඒකේ ග්ලූ එක මිරර් එකේ හිටිනවා වැඩි.
මගේ ටිකක් වැඩිපුර වැටිලා මිර එකේ චුට්ටක් ඩැමේජ් වෙලා වගේ තිබ්බා. ඔයාට කැමති විදිහට කලර්ස් මැච් වෙන විදිහට ඔයා ඒ ටික අලව ගන්න. මෙන්න මෙහෙම තමයි මම මුලින්ම හදපු ෆ්ලවර්ස් ටික අලුවේ. ඊළඟට ඒකට මදි ෆ්ලවර්ස් ටික මම ඒ විදිහටම අලව ගත්තා. මෙන්න මෙහෙම තමයි ෆයිනල් ලුක් එක ආවේ. ඉතින් ඔයා කලින් මගේ ඩ්‍රෙස් මේකෝවර් වීඩියෝ එක බැලුවා නම් ඔයා දකින්න ඇති මම මේ මිර එක හදන විදිහ මම වෙනම වීඩියෝ එකක් ගේන බලාගෙන හිටපු නිසා මම මේක හදන විදිහ වැඩි විස්තර කරේ නැහැ. ඔයාලා කමෙන්ට් දාලා තිබ්බනේ මේ වීඩියෝ එක ගේන්න කියලා. ඔන්න ඒක නිසා තමයි මේක ගෙනාවේ. ඔන්න ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම share කරන්න. වීඩියෝ එක ගැන පොඩි comment එකකුත් දාන්න. ඔයාලට මේ වගේ ලස්සන මිරර් මේ ෆෝම් ක්ලේ වලින් හදාගන්න පුළුවන්. ඉතින් තව ෆෝම් ක්ලේ වලින් හදන වීඩියෝ එකක් ඕනේ නම් මොනවම හරි හදන වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thanks for watching.